හරිද? එතකොට අපි බලන්න හදන්නේ දැන් මෙතන ශ්වසන ශීඝ්‍රතාවය හොයාගන්න කොහොමද කියලා. එතකොට මේකෙදි මොකද්ද වෙන්නේ මම කිව්වා අපි උපකල්පනය කරෝතින් බීජ ප්‍රරෝහණයේදී නිදහස් වෙන CO2 සියල්ල KOH වලින් අවශෝෂණය කරනවායි කියලා. ඔක්සිජන් අවශෝෂණය කරද්දි මෙතන මේ ඇතුලේ තියෙන ඔක්සිජන් ඇදලා ගනිද්දි මේ ද්‍රව කඳ උඩට එනවා. අපි කියනවා H1ට දක්වා එන්න පුළුවන්. එහෙනම් ඔන්න H1 තමයි අවශෝෂණය කළ ඔක්සිජන් වායු කඳේ දිග වෙන්නේ. මෙතන හරස්කඩ වර්ගඵලය අපි අවශෝෂණය කළ හොයාගෙන තියෙනවා A කියලා. එතකොට අපිට පුළුවන් මෙතන ලියන්න ශ්වසන ශීඝ්‍රතාවය සමානයි අවශෝෂණය කළ ඔක්සිජන් පරිමාව බෙදීම ගත වූ කාලය. උඩ අවශෝෂණය කළ ඔක්සිජන් පරිමාව අපිට ගන්න පුළුවන් මොකද්ද? H1 වාරයක් A. අවශෝෂණය කළ ඔක්සිජන් පරිමාව H1 වාරයක් A බෙදීම ගත වූ කාලය T. ඒකෙන් අපිට පුළුවන් ශ්වසන ශීඝ්‍රතාවය සොයන්න. හරිද? එතකොට මේක උපකරණ ඇටෝම හැදුව ගමන් අපි මොකද්ද කරන්න ඕනේ? මේ සියලුම සංදි වායු රෝධනය කරන්න ඕනේ. මේ භාජනයේ ජල තාපකයක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි දන්නවා බීජ ඇතුල් කරලා මේක වහනකොට මේ ද්‍රව කඳ මේ පැත්තෙන් ඉහළ යනවා. ඊපස්සේ ද්‍රව මට්ටම් සමාන කරන්න යුනලේ ද්‍රව මට්ටම් සමාන කරන්න අපි මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ කරාමය විවෘත කරලා යුනලේ මෙන්න අපි කියන්නේ කරාමය කියලා. කරාමය විවෘත කරලා යුනලේ ද්‍රව මට්ටම් සමාන කරගන්නවා. ඊට පස්සේ තමයි අපි විරාම ගටිකාව ක්‍රියාත්මක කරන්නේ. මේ කරාමය විවෘත කරලා යුනලේ ද්‍රව මට්ටම් සමාන වුණාම තමයි අපි විරාම ගටිකාව ක්‍රියාත්මක කරන්නේ. ඒකෙදි අපිට පුළුවන් ශ්වසන ශීඝ්‍රතාවය අවශෝෂණය කළ ඔක්සිජන් පරිමාව ගත වූ කාලයෙන් බෙදන්න. එතකොට H1 A බෙදීම ගත වූ කාලය තිබෙන ඔය හොයන්නේ ශ්වසන ශීඝ්‍රතාව. ඊට පස්සේ අපි ශ්වසන ලබ්ධය නිර්ණය කරන්න අපිට අවශ්‍ය වෙනවා VCO2 වගේම VO2 කියන දෙකම. අපි බලමු කොහොමද ශ්වසන ලබ්ධය ගන්න කියලා. අපි ශ්වසන ලබ්ධය අර්ථ දක්වන්න පුළුවන් අපිට දෙන ලද කාලයකදී දෙන ලද ශ්වසන උපස්තරයක් සඳහා අවශෝෂණය කළ ඔක්සිජන් පරිමාව නිදහස් කළ CO2 පරිමාව VCO2 බෙදීම RQ කියන එක සමානයි VCO2 බෙදීම VO2. එතකොට අවශෝෂණය කළ ඔක්සිජන් පරිමාවට නිදහස් කළ CO2 පරිමාව දරන අනුපාතය තමයි අපි ශ්වසන ලබ්ධය කියලා කියන්නේ. දන්නවා RQ වගේන් RQ සමානයි 1යි නම් ශ්වසන ලබ්ධය 1යි නම් ශ්වසන ලබ්ධය 1යි නම් අපි දන්නවා මේ අපේ ශ්වසන උපස්තරයේ කාබෝහයිඩ්‍රේටය ශ්වසන ලබ්ධය 0.8යි නම් ශ්වසන උපස්තරය ප්‍රෝටීනය. මේක කාබෝහයිඩ්‍රේටය මෙතන ප්‍රෝටීනය 0.7 આવුතින් ශ්වසන උපස්තරය ලිපිඩයක් කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි ශ්වසන ලබ්ධිය හොයන්නේ. එතෙන්දී අපි මේ විදිහට හොයාගන්නවා අපේ අවශෝෂණය කළ ඔක්සිජන් පරිමාව. ඊළඟට අපිට හොයාගන්න ඕනේ නිදහස් කළ CO2 පරිමාව. ඒ සඳහා අපි ජලය දාපු පරීක්ෂණ නලයේ මේ යු නලයේ ජලය සහිත ඇටෝමේ එක තමයි පාවිච්චි කරන්නේ යු නලය. එතකොට ඒකෙදී H නෝට් කොහොමයි අපි බලන් ඉඳි අවශෝෂණය කළ ඔක්සිජන් පරිමාවට මේක උඩට යනවා. ඊට පස්සේ ඔය අදාළ කාලය ඉවර වෙනකොට ආයෙ යා මෙතෙන්ටම එනවා මුල් පිහිටීමටම එනවා. එතෙන්දී අපි කියන අවශෝෂණය කළ ඔක්සිජන් පරිමාව නිදහස් කළ CO2 පරිමාවට සමානයි කියලා. එතකොට අපි H1A එන්නේ H1A වලින්මයි බෙදෙන්නේ. එතකොට RQ
එකට මේ දෙකට කැපිලා 1යි කියලා එනවා. එතකොට අපි කියනවා සසන ලබ්ධිය 1යි කියලා. ඊට පස්සේ තවත් වෙලාවක මොකද්ද වෙන්නේ? h එක මේක h එක යනවා. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ඇවිල්ලා නවතිනවා h2 දෙවෙනි එක වුණු. ඒ කාලේ අවසානයේදී ද්‍රව මට්ටම මෙතෙන්ට ඇවිල්ලා නවතිනවා. ඒ කියන්නේ මෙන්න අවශෝෂණය කළ ඔක්සිජන් පරිමාව මේකෙන් හොයාගත්ත h එකේ පිට කළ CO2 පරිමාව තමයි මෙන්න මේ ප්‍රමාණය. දැන් ද්‍රව මට්ටම H0ට වඩා උඩින් තියෙන්නේ. එතකොට පිට කරපු CO2 පරිමාවට ගැළපෙන ප්‍රමාණයක් තමයි මේ පල්ලෙහාට තල්ලු වෙලා තියෙන්නේ. මෙන්න මේ කොටසෙන් තමයි අපිට එන්නේ. මම මේක පොඩ්ඩක් ලොකුවට අඳින්නම් ඔයාලට පේන්න ඕන නිසා. හදේ යුණාලේ ඕක තමයි අපේ H0 එක. ඊට පස්සේ මෙයා උඩට යනවා H1. ඒකින් අපි හොයාගන්නවා අවශෝෂණය කළ ඔක්සිජන් පරිමාව. ඊට පස්සේ අවසානට නවතින්නේ ඔන්න ඔතන. කියනවා මෙතන ඉඳලා මෙතෙන්ට H2යි කියන. මෙතන ඉඳලා මෙතෙන්ටම තමයි H1. එතකොට මෙතන නැවතුණයි කියලා කියන්නේ දැන් ඔක්සිජන් අවශෝෂණය කරනකොට උඩට යනවා CO2 පිට කරනකොට මෙයා පහළට එනවා. මෙන්න මෙච්චර CO2 ප්‍රමාණයක් තමයි මෙයා පිට කරලා තියෙන්නේ. එහෙනම් පිට කළ CO2 ප්‍රමාණය කියන්නේ අපි මෙන්න මේ දුර හොයා ගන්න ඕන. මෙතන ඉඳලා මෙතෙන්ට h1යි, මෙතන ඉඳලා මෙතෙන්ට h2යි. එහෙනම් මෙන්න මේ කොටස අපි හොයා ගන්න ඕනේ. එහෙනම් නිදහස් කළ CO2 හොයාගන්නේ කොහොමද අපි? h1 h2 වාරයක් a. ඕකෙන් තමයි අපි නිදහස් කළ CO2 පරිමාව හොයාගන්නේ. අවශෝෂණය කළ ඔක්සිජන් පරිමාව H1 වලින් අපිට ලැබෙනවා. එතකොට බලන්න H1කින් බෙදන්නේ අපි H1කට වඩා අඩු ඉලක්කමක්. එහෙනම් අපේ උත්තරේ විදියට එන්නේ එකට වඩා අඩු එකක්. එහෙනම් RQ කියන එක සමාන වෙන්නේ නැහැ. අපි කියනවා RQ එකට වඩා අඩුයි කියලා. එහෙනම් මෙන්න මේ විදියට තමයි අපිට එන්නේ. එතකොට එන අගේ 0.7 වුණොත් එයා ලිපිඩයක් 0.8 වුණොත් එයා ප්‍රෝටීනයක්. ඒ දෙකටම ඔහොම තමයි එන්නේ. තවත් අවස්ථාවක් ගත්තොත් මේ වෙලාවේදී අපිට බලන්න පුළුවන් මේ H2 H0 නුත් පහු කරගෙන පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතන තමයි අපි කියන්නේ H2 දැන් ඊළඟ අවස්ථාව. මේක නෙමෙයි වෙනත් සසන උපස්තරයක්. පාවිච්චි කරන් බලන්න. එතකොට අපි RQ වගේ හොයන්නේ කොහොමද කියලා අපි ගන්නවා RQ සමානයි VCO2 පිටකල CO2 පරිමාව මෙන්න H0 නෙමෙයි ඊටත් වඩා වැඩි. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ටත් ඇරි. එහෙනම් අපි කියනවා H1 H2 වලින් තමයි අපිට එන්නේ පිටකල CO2 පරිමාව. බෙදන්න ඕනේ අවශෝෂණය කළ ඔක්සිජන් පරිමාව H1 වාරයක් ඒ වලි. ඒක කැපුණා. එතකොට අපිට බලන්න H1ට වඩා වැඩි අගයකින් තමයි H1කින් බෙදන්නේ. එතකොට අපිට RQ අගය එනවා. කීයද? එකට වඩා වැඩි අගය. එතකොට RQ අගය එකට වඩා වැඩි අගයක් වෙනවනම් අපේ සසන උපස්තරයේ කාබෝහයිඩ්‍රේටද නැහැ. අපේ සසන උපස්තරය ප්‍රෝටීනයක්ද නැහැ. අපේ සසන උපස්තරය ලිපිඩයක්ද නැහැ. එහෙනම් අපේ සසන උපස්තරය වෙන්න පුළුවන් කාබෝහයිඩ්‍රේටයක් ප්‍රෝටීනයක් හෝ ලිපිඩයක් නොවන වෙනත් සංයෝගයක් වෙන්න පුළුවන්. හරිද? සමහර වෙලාවට මේ CO2 පරිමාව වැඩි වෙන්න පුළුවන් නිර්වාය ශ්වසනයක් සිද්ධ වුණොත්. දැන් මේකේ ඔක්සිජන් ඉවරයි ඊට පස්සේ අනිර්වාය ශ්වසනය කරනවා. නිර්වාය ශ්වසනයේදී මේගොල්ලෝ මධ්‍යස්ථානීය පැසීම පෙන්වුවොත් CO2 මට්ටම ඉහළ යන්න පුළුවන්. එතකොට RQ වගේ අපිට එකට වඩා වැඩි අගයක් වෙන්න පුළුවන්. ආයෙම මේ කාබනික ආම්ල වගේ සසන උපස්තර තිබුණොත් එකට වඩා වැඩි වෙන්න පුළුවන්. අපිට ඒව ලියන්න බෑ. අපි ලියන්නේ අපේ සසන උපස්තරයේ කාබෝහයිඩ්‍රේටයක් හෝ ලිපිඩයක් හෝ ප්‍රෝටීනයක් නොවේ කියලා. එතකොට මේ ප්‍රැක්ටිකල් එක කරද්දී අපි අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියලා බැලුවොත් එකක් තමයි අපි මේ උපකරණ ඇටවුම මේ උපකරණ ඇටවුම සාදා ගනිද්දී කල්පනාවෙන් කරන්න ඕනේ අපි මේක පැය 8ක් පොඟවන්න ඕනේ. ඇයි අපි මේ බීජ ප්‍රරෝහණය වීම
වේගවත් කරන්න තමයි බීජ පෙඟවීම සිද්ධ කරන්නේ. අපි දන්නවා එන්සයිම සචල කරන්න ඕනේ. ඊට පස්සේ සියලුම සංදි වායු රෝධනය කරන්න ඕනේ. ඒකත් මතක තියාගන්න. ඊළඟට ජල තාපකයක් පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මොකද්ද වෙන්නේ? ජල තාපකයක් භාවිතා නොකරොත් ඇතුලේ වායුව රස්නේ උෂ්ණත්වය නිසා ප්‍රසාරණය වෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්නත් ඕනේ. ඊට පස්සේ බීජ මේ උපකරණයට දැම්මයින් පස්සේ ද්‍රව කඳ මේ පැත්තෙන් ඉහළ යන්න පුළුවන්. ඒක අවම කරන්න අපි කරාමය විවෘත කරලා ද්‍රව මට්ටම් සමාන කරගන්න ඕනේ. ඒකට ඔයාලගෙන් අහන්න පුළුවන් කරාමය තියෙන්නේ මොකටද? අපි මේකේදී උපකරණ ඇටෝම් දෙකක් පාවිච්චි කරනවා. එකකට KOH දාන්නේ, අනිත් එකට ජලය දාන්නේ. KOH දාන එකකින් අපි හොයාගන්නේ ඔක්සිජන් පරිමාව. ඊට පස්සේ ජලය දාන එකකින් අපිට CO2 පරිමාව හොයාගන්න පුළුවන්. මේකෙදී අපි උපකල්පනය කරනවා මේ සියලුම අවශෝෂණය කරන ඔක්සිජන් සෛලීය සසන ක්‍රියාවලියට ලක් වෙනවයි කියන. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ ප්‍රරෝහණය වන බීජ යොදා ගනිමින් සසන ශීඝ්‍රතාවය වගේම සසන ලබ්ධියත් හොයාගන්න. සසන ලබ්ධියත් හොයාගන්න. අද ඔක තමයි මේ ප්‍රැක්ටිකල් එක. මේ ජල මට්ටම් වල වෙනස මනින්නේ අපි පැය දෙකකට පස්සේ. ඒකත් මතක තියාගන්න. ජල මට්ටම් වල වෙනස මනින්නේ පැය දෙකකට පස්සේ. ඊළඟට තියෙන්නේ අපිට ඩයිවර්සිටි ප්‍රැක්ටිකල් ඒව නම් ඉතින් ලොකුවට බෑ ළඟ කියා දෙනවා. ඒ රූප පොඩ්ඩක් ඉන්ටර්නෙට් එක දාලා බලන්න. රූප මොනවද කියලා. ඊට පස්සේ ඔය අපිට තව බලන්න තියෙනවා මේකෙදි මෘදුස්තර සෛල, ස්ථූල කෝණාස්තර සෛල, දෘಢස්තර සෛල ඒවා අඳුර ගන්න. ඊට පස්සේ ඒක බීජපත්‍රි කඳේ හරස් කඩ මුලේ හරස් කඩ ඒවා අඳුර ගන්න. ඒ වගේ එකක් නම් එන එකක් නෑ. ඉතින් ගොඩක් වෙලාවට. ඊට පස්සේ අපිට තියෙනවා රෝහියෝ යටි අභිචර්මීය සිවිවල ද්‍රාව්‍ය විභවය නිර්ණය කිරීම කියන එක. හරිද බලමු අපි. රෝහියෝ යටි අභිචර්මීය සිවිවල ද්‍රාව්‍ය විභවය නිර්ණය කිරීම. ඒකෙදි අපි පාවිච්චි කරන්නේ විෂුණතා ක්‍රමය. අනේ මාතෘකාව ලියා ගන්න රෝහියෝ අභිචර්මීය සිවිවල ද්‍රාව්‍ය විභවය නිර්ණය කිරීම. මාතෘකාව ලියන්න රෝහියෝ යටි අභිචර්මීය සිවිවල ද්‍රාව්‍ය විභවය නිර්ණය කිරීම. බලමු අපි මේක කොහොමද කරන්නේ කියලා. ඔයාලට විද්‍යාගාරයේදී සපයලා දෙනවා මේ වගේ 1m සුක්‍රෝස් ද්‍රාවණය. හරිද? 1m මෞලිකතාවය 1m 1m කියන්නේ 1m mol dm ඍණ 3 කියන එක. සමහරව ඔක දන්නේ නැහැ. සුක්‍රෝස් ද්‍රාවණය. හරිද? මේක පාවිච්චි කරලා තමයි අපි හදා ගන්න ඕනේ අපිට සාන්ද්‍රණ ශ්‍රේණියක් 0.15 0.2 0.25 0.3 0.5 ඔය විදිහට සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණිය හදා ගන්න. එතකොට අපි ඔය දීපු 1m එකකින් තමයි
20 මිලිලීටර් බැගින් තමයි හදාගන්නේ. එතකොට අපිට ඔන්න ඔය වගේ හදාගන්න පුළුවන්. අපි දන්නවා ඔයාලා දන්නවනේ C1 V1 සමානයි C2 V2 ඔක තමයි දාන්නේ. අපිට හදාගන්න ඕනේ 0.15 ඒවා 20. ඕකට අපි එකේ ඒවා කීයක් දානවද කියලා හොයාගන්නවා. එතකොට කීයක් දානවද 3 මිලිලීටර්. උඩ සුක්‍රෝස් ද්‍රාවණයෙන් මේ එකයි එකෙන් 3 මිලිලීටර් අරගෙන ඉතුරු 17 ජලය දාලා තමයි අපි ඔය වගේ සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක් හදාගන්නේ. උක අපි ටෙස්ට් ටියුබ් වලට හදාගෙන ටෙස්ට් ටියුබ් එකක ඔක එකතු කරලා. එතකොට ඊළඟ එකේ 0.2යි එතකොට 1V උඩ එන්නේ 4 මිලිලීටර් 2 5 එතකොට එනවා 5 මිලිලීටර් ඔය වගේ සුක්‍රෝස් ද්‍රාවණයෙන් 5ක් හා 14ක් ගත්තොත් මෙව 16ක් මේක 15ක් ඔය විදිහට අර සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක් අපි හදා ගන්නවා. හරිද? 17 ප්‍රැක්ටිකල් එක එසේ එන්න පුළුවන්. මොකද 17? ඔව් ඒක මේ ඡේද නිරීක්ෂණයනේ ඒ දෙක අතර වෙනස්කම් සඳහා එන්න පුළුවන් තියරි. ඒව කිව්වනේ මම බලාගන්න කියලා. අනේ මේ වගේ එකක් එන්න පුළුවන්. ඒක බීජපත්‍රී කඳ මුල වෙනස්කම් සසඳන්න විභාජක පටක ඒ වගේ වෙන්න පුළුවන්. අද අපි ඔය විදිහට සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක් හදාගන්නවා. ඊට පස්සේ ලේබල් කරන ලද පෙට්‍රෝදීසි ටිකක් අරගෙන අපි කියනත් එක්ක ඔන්න ඔය වගේ සීරීස් එක මොකද්ද කරන්නේ? අපි ඔය හදාගත්ත සාන්ද්‍රණ 0.1 0.2 ඔය ටික මේ පෙට්‍රෝදීසි වලට දාලා පියනේ වහන. වහල ඉවර වෙලා රෝහියෝ යටි අභිචාරමීය සිවි ගලවලා කොටස් දෙකක් විතර වෙන්න මේ ද්‍රාවණ වලට අපි දාගෙන යනවා. දාගෙන ගිහිල්ලා මේ පියනෙන් වහලා සමතුලිත වීමට මිනිත්තු 20ක් විතර තියෙන මේක තුනී පටකයක් ඒක නිසා සමතුලිත වීමට මිනිත්තු 20ක් පමණ තියෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ මිනිත්තු 20න් පස්සේ මේ එක් එක් පටක කොටස අදාළ ද්‍රාවණ බිඳුවක් මත නංවා අපි මෙන්න මේකෙන් ගත්තා පිරිසිදු වියලි වීදුරු කදාවක් අරගෙන 0.15 සුක්‍රෝස් ද්‍රාවණයෙන් බිඳුවක් අරගත්තා මේ පටක කොටස මේ බිඳුව මත නැංවුවා වැසුම් පෙත්තකින් වහලා විෂුවන සෛල ප්‍රමාණය සහ පේන මුළු සෛල ප්‍රමාණය ගණන් කරගන්න සාමාන්‍යයෙන් මැදි බලය වගේ ගණන් කරොත් අපිට ඒක හොඳයි අධි බලය ගණන් කරන්න නැහැ පේන සෛල ප්‍රමාණය අඩු නිසා අවබලය සමහර වෙලාවට පේන සෛල ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් අවබලය හෝ මැදි බලය තමයි අපි පාවිච්චි කරන්නේ මේක ඇතුළේ දැන් අපිට මෙහෙම පේනවා සෛල රෝමියෝ යටි අභිචාරණීය සිවි සෛල මේ විදිහට පේන්න ගන්න. ඔය විදිහට අපිට සෛල පේන්න ගන්න. ඊට පස්සේ මේ විෂුවන සෛල මෙන්න මෙහෙම හැකිලිලා පේන්න. අර විෂුවන සෛල හැකිලිලා තියෙනවා. අපි දන්නවා රෝහිය වැටි අපි චර්මයේ සිවි වර්ණවත්. එතකොට ඒකෙදී මේ වගේ වර්ණවත් රික්ත දේශයේ ওই විදිහට ගිහිල්ලා මේ සීනි ද්‍රාවණ තමයි මේ විවෘත තැන් වලට එන්නේ. මොකම තමයි අපිට පේන්නේ මේ හැම එකම වර්ණවත්. ඊට පස්සේ අපි වගුවක් ගන්නවා මේ විදිහට සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණය අනේම ලියන්න ඕන සුක්‍රෝස් සාන්ද්‍රණය මුළු සෛල ඊළඟට විෂුවන සෛල ප්‍රතිශතය
ඔන්න ඔය විදිහට තමයි අපි ගන්න. එතකොට බලන්න මෙතන පළවෙනි එක බිංදුව දශම 1.5 මුළු සෛල ගාන ගණන් කරනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 මුළු සෛල ගාන 14යි. විෂුවන සෛල හැදිලා තියෙන සෛල මෙතන මේකත් එක්ක 4යි. 1 2 3 4 අපි 4යි. එහෙනම් විෂුවනතා ප්‍රතිශතය 14ට 4 නම් 100ට කීයද කියලා අපි ගන්න. ඔය විදිහට තමයි අපි ඒ අදාළ ගණනය කිරීම ලබා ගන්න. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අපි ප්‍රස්ථාරයක් අඳිනවා. x අක්ෂයට ගන්න අපි වෙනස් කරන එක. අපි මොකද්ද වෙනස් කරන්නේ? x අක්ෂයට අපි වෙනස් කරන්නේ සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණය. ඒකක දාන්න ඕනේ mol dm ඍණ 3. ඊට පස්සේ මේ පැත්තෙන් ගන්නවා අපි විෂුවනතා ප්‍රතිශතය. එතෙන්දී අපිට ලැබෙන්නේ මොන වගේ ප්‍රස්ථාරයක්ද? අපි දන්නවා සිග්මාකාර ප්‍රස්ථාරයක් ලැබෙන්නේ. හරිද? මේ වගේ සිග්මාකාර ප්‍රස්ථාරයක් ලැබෙනවා. ඕනම එකක්. ඊට පස්සේ අපි මේකේ ගන්නෙ මොකද්ද? 150 විෂුවනතා මට්ටම තමයි ගන්නෙ. අපි ගත්තොත් ඔහොම 150 විෂුවනතාවක් මට්ටමට අදාළ සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණයෙන් අපි අදාළ පටකේ ද්‍රව්‍ය විභවය හොයා ගන්න පුළුවන්. මම මේ ටික දැන් මකන්නම් නැත්නම් සුපුක් කරන්න බෑනේ. අපි මේකෙදි මෙන්න මේ විදිහට උපකල්පනයක් කරනවා. කොහොමද? අද අපි මොකද්ද කරන උපකල්පනය? අපි කියනවා 150 විෂුවනතා මට්ටම එන විට අවම වශයෙන් සියලුම සෛල ආරම්භක විෂුවනතාවයට ඇවිල්ලා තියෙනවා කියලා උපකල්පනය කළා තමයි 150 විෂුවනතා මට්ටම ගන්න. බලන්න විෂුවනතාවය වෙද්දී දැන් අපි මේ සෛලයක ප්ලාස්ම පටලය සෛල බිත්තිය මත ඔය වගේ තැම්පත් වෙලා දැන් සෛලයෙන් ජලය ඉවත් වෙනකොට දැන් මේ ප්ලාස්ම පටලය මගින් සෛල බිත්තිය මත Ψp ඇති කරගෙන ඉන්නේ. දැන් මේකෙන් ජලය ඉවත් වෙනකොට සෛලයෙන් ජලය ඉවත් වෙනකොට මොකද්ද වෙන්නේ? Ψp අඩු වෙනවා. අඩු වෙලා එක් අවස්ථාවක මේ ප්ලාස්ම පටලය සෛල බිත්තියෙන් ඈත් වෙන්න ගන්නවා. අන්න එතකොට ප්ලාස්ම පටලය මගින් සෛල බිත්තිය මත ඇති කරන පීඩනය බිඳුවයි. ඒතකොට මුලින්ම මේ ප්ලාස්ම පටලය සෛල බිත්තියෙන් ඇකිලෙන්න පටන් ගන්න අවස්ථාවට අපි කියනවා ආරම්භක විෂුවනතාවය. එතකොට අපි මේ 150 මට්ටම කියලා කියන්නේ සෛල වලින් 150ක් විෂුවන වෙනකොට මේ පටකයේ තියෙන සියලුම සෛල ආසන්න වශයෙන් අපි කියනවා ආරම්භක විෂුවනතාවයටවත් ඇවිල්ලා ඇතේ කියලා උපකල්පනය කරලා තමයි මේ ගාන හදන්නේ. ඒකයි අපි මේ 150 විෂුවනතා මට්ටම ගන්න. හරිද? එතෙන්දී ආරම්භක විෂුවනතාවේදී ψp බිඳුවක් වෙනවනේ. එතකොට බලන්න ψ සමානයි ψs ධන ψp. එතකොට ආරම්භක විෂුවන අවස්ථාව සැලකුවොත් අපි දන්නවා ψp බිඳුවක් වෙනවා. ψp බිඳුව වුණාම ψ සමානයි ψs. සෛලයේ ජල විභවය සමාන වෙනවා මොකටද? සෛලයේ ද්‍රාව්‍ය විභවයට. හරිද? සෛලයේ ජල විභවය සෛසෙල් සමානයි මොකටද? සෛලයේ ද්‍රාව්‍ය විභවය. ඊට පස්සේ අපි කියනවා සෛලයක් බාහිර ද්‍රාවණයක සමතුලිත වුණායින් පස්සේ අපි දන්නවා සෛලයක් බාහිර ද්‍රාවණයක සමතුලිත වුණායින් පස්සේ සෛලයේ ජල විභවය සමාන වෙනවා සයි සොලියුෂන් වලට. සයි සොලියුෂන් කියන්නේ බාහිර ද්‍රාවණයේ ජල විභවයට. සෛලයක් බාහිර ද්‍රාවණයක සමතුලිත වෙනකොට සෛලයේ ජල විභවය සමානයි බාහිර ද්‍රාවණයේ ජල විභවය. ඒකට බාහිර ද්‍රාවණයේ ජල විභවය අපි දන්නවා. ඇයි? අපි මේ බාහිර ද්‍රාවණයක තමයි සමතුලිත වෙලා තියෙන්නේ. ඒකට මේකෙන් අපි හොයාගන්නේ මේ බාහිර ද්‍රාවණයේ ජල විභවය. ද්‍රාව්‍ය විභවය කියන්නේ ද්‍රාව්‍ය විභවය. ඒකට බාහිර ද්‍රාවණයට ψ සමානයි ψs ධන ψp දැම්මොත් බාහිර ද්‍රාවණයේ වායු ගෝලයට නිරාවරණය වෙලා තියෙන ඒතකොට ψp බිඳුවයි ඒතකොට ψ සමානයි ψs. ඕකෙන් තමයි අපි මේ සම්බන්ධතාවය ගොඩනගාගෙන තියෙන්නේ.
එතකොට අපි 150 විෂුවණතා මට්ටම ආවන් පස්සේ අපි ඒකට අදාළ දෙන ලද වගුව භාවිතයෙන් අපි මොකද කරන්නේ? අදාළ ද්‍රාවණයේ ද්‍රාව විභවය හොයාගන්නවා. ඔයාලට පුළුවන් බලා ගන්න මෙන්න මේක තියෙනවා ඔයාලගේ රිසර්ච් බුක් එකේ මේ ප්‍රැක්ටිකල් බුක් එකේ මම ඒක ඕනනම් ගෲප් එකට දාන්නම්. අපි මේ උපකල්පනය කරෝති බලමු අපි උපකල්පනය කරලා ඊට හරි ගන්නේ කොහොමද කියලා මම අනේ ඔන්න බලන්න වගුව ඕක භාවිතා කරලා අපිට පුළුවන් අපි ගමු මෙතන අපේ ද්‍රාවණයේ සාන්ද්‍රණය අපිට එනවා 0.35 මෙන්න 0.35 තමයි 150 විෂුවණතා මට්ටම ද්‍රාවණයේ සාන්ද්‍රණය මට ඔගේ ජල විභවය ඔයාලා කියන්න මෙසේජ් එකක් දාන්න හරි කී දෙන්නේ 0.35ට ආවොත් අපිට එනවා ජල විභවය ඍණ 970යි කිලෝ පැස්කල් කියලා. හරිද? ඔන්නෝකින් තමයි අපි හොයාගන්නේ. පැහැදිලි නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හරිද? හරි. අපි යමු ඊළඟ ප්‍රැක්ටිකල් එකට. ලියන්න බලන්න එක. මේකෙත් අවශ්‍ය දේවල් ලියා ගන්න. ඔයාලගෙන් අහන්න පුළුවන් ඇයි අපි මේ 150 විෂුවණතා මට්ටම ගන්න තාර්කිකව ඔප්පු කරන්න වෙනවා. ඔය විදිහට આવුත්. සෛල බිත්තියෙමත් හොඳට බලා ගන්න. බහිස්සෛලීය සංඝටක සෛල බිත්තියත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් ගෝල්ගි උපකරණය. හරිද? ඊට පස්සේ ප්‍රෝටීන න්‍යෂ්ටියත් එක්ක රයිබෝසෝම සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේ කල්පනාය බලන්න ප්‍රශ්න එකම තැනින් දෙන්නේ නැහැ. එකතු කරලා තමයි දෙන්නේ මේ සැරේ. නිර්වායු ශ්වසනයත් එක්ක නිර්වායු ශ්වසනය භාවිතා වන කර්මාන්ත තියෙන්නේ. මධ්‍යස්ථාරීය පැසීම ඊට පස්සේ ආය අපි ගන්නෝ මේ විනාකිර නිෂ්පාදනය ආය බේකරි කර්මාන්තය ඒවත් එක්ක ගන්න පුළුවන්. හරිද? නිර්වායු ශ්වසනය සම්බන්ධ කරන්න පුළුවන් එතිල් මධ්‍යස්ථාර පැසීම භාවිතා වන කර්මාන්ත කියලා අර පැත්තට. ක්ෂුද්‍ර ජීව විද්‍යාවට. ලේස්ති වෙන්න එහෙම එකක් ආවොත් කොහොමද ලියන්නේ මොනවද පොයින්ට් කියලා බලා ගන්න. ඊළඟ එක ලොකේෂියා පත්‍ර වෘන්තවල ජල විභවය නිර්ණය කිරීම.
ඇලොකේෂියා පත්‍ර වෘන්තවල ජල විභවය නිර්ණය කිරීම. ඒකෙදිත් මේ වගේම සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක් හදා ගන්න ඕන. ඒක නිසා මම ඒක ආයෙ කියන්නේ නැහැ. ඇලොකේෂියා පත්‍ර වෘන්තවල ජල විභවය නිර්ණය කිරීම. මේකෙදි අපි ගන්නවා ඇලොකේෂියා අපිට පුළුවන් මුලින්ම කරන්න මේ සාන්ද්‍රණ ශ්‍රේණියක් හදාගෙන ඒවා අර විදිහටම පෙට්‍රි දීසි වල දමා ගන්න. ඊට පස්සේ ඇලොකේෂියා වෘන්තයක් අරගෙන හරි හබරයි. අරගෙන ඒකේ ඒකාකාර විස්කම්භයක් තියෙන හරියෙන් අපි සෙන්ටිමීටර් 6ක කොටසක් කපා ගන්න. හරිද? 6 සෙන්ටිමීටර් දිග කොටසක් කපා ගන්න. දැන් 150 ගන්න ඇයි කියලා කිව්වනේ. ඒ වෙලාවේ හිටියේ නැද්ද පැහැදිලි නැද්ද ආයෙ කියන්න ඕනද 150 විෂුණතා මට්ටම ගන්න ඇයි කියලා ඉක්මනට දාන්න මට අහන් හිටියේ නැද්ද මම කිව්වනේ 150 ගන්න කියලා 150 විෂුණතා මට්ටම වෙනකොට මොකද මම කිව්වේ අවම වශයෙන් සියලු සෛල ආරම්භක විෂුණතාවයටවත් ඇවිල්ලායි කියලා අපි උපකල්පනය කරනවා 150ක් විෂුණ වෙනකොට තම සෛලයක්ම සෛල බිත්තියෙන් ඈත් වෙන්න පටන් ගන්නේ කියලා. උපකල්පනය කරලා තමයි අපි 150 විෂුණතා මට්ටම ගන්න. උඩ සෛල බිත්තියෙන් ප්ලාස්මා පටල ඇක්නෙන ආරම්භ වෙන අවස්ථාව වෙනකොට සයි P සමාන වෙනවා බිඳුවට. අන්න ඒ විදිහට තමයි අපි ඔක ගන්න. හරිද බලමු අපි මෙන්න 6 cm දිග කෑල්ලක් කපා ගන්නවා. ඊට පස්සේ අපි මේකේ හරි මැද මාක් කරගන්නවා. මාක පෙන් එකක් පර්මනන්ට් මාකර් එකක් අරන් මෙහෙම වටේට 3 cm මාක් කරනවා. ඊට පස්සේ මේ පත්‍ර වෘන්තය අපි හතරට කපනවා. මේ විදිහට හතරට පා. හරි. පත්‍ර වෘන්තය අපි හතරට පැලුවම ඔහොම හතරට පැලුවන් පස්සේ අපිට එනවා කොටස් හතරක්. උඩ ඔයාලා දන්නවා මේ පැත්තේ තද සෛල බිත්තිය තියෙන නිසා අනිත් පැත්ත ලිහිල් සෛල තියෙන මේගොල්ලෝ මෙන්න මේ වගේ වක්‍ර වෙනවා. ඔය වගේ කැල් ටිකක් තමයි අපිට එන්නේ. එතකොට මේ අපි මාක් කරපු හරි මැද උතම අපිට බලා ගන්න. අපි මුලින්ම මේ විදිහට ඇලොකේෂියා පත්‍ර වෘන්ත කැලි ටික අරගෙන සුදු කඩදාසියක් අරන් අපි මේවයේ ආරම්භක වක්‍රතාවය සටහන් කරගන්න. බ්ලොටින් පේපර් එකක් අරගෙන මේක පොඩ්ඩක් බ්ලොට් කරලා වතුර ගතිය මෙහෙම කඩදාසිය උඩ තියාගෙන මෙයාගේ හැඩය ඇඳ ගන්න. ඊට පස්සේ මැද මාක්. ඊළඟ එකේ හැඩය ඇඳ ගන්නවා. මැද මාක් කරනවා. උකට එන්නේ අපිට ආරම්භක වක්‍රතාවය. ඊට පස්සේ අපි ආරම්භක වක්‍රතාවය මේගොල්ලෝගේ හොයනවා කොහොමද? මෙන්න මේ මධ්‍ය ලක්ෂයත් එක්ක මේ දෙකේ ආ කරලා කෝණමානයක් අරගෙන මෙන්න මේ වක්‍රමානය. එකකින් අපිට එනවා ආරම්භක වක්‍රතාවය. ඊට පස්සේ අපි ඔය කොටස් මේවට දාලා සමතුලිත වෙන්න පැයක් තියනවා. හරිද? මේක විශාල පටකයක් නේ අරගොල්ල කුඩා පටක නිසා අපි පොඩි කාලයක් සමතුලිත වෙන්න තියුවම ඇති මිනිත්තු 20ක් වගේ. හැබැයි මේක විශාල පටක කොටසක් නිසා අපි සමතුලිත වෙන්න පැයක් තියෙනවා. පැයක් තියුවෙන් පැයක් තියුවෙන් පස්සේ අපි හොයා ගන්න පුළුවන් අවසාන වක්‍රතාවය. ඊට පස්සේ ආයේ මේ ද්‍රාවණ වලින් මේව අරගෙන අපි මොකද්ද කරන්නේ බ්ලොට් කරලා අවසාන වක්‍රතාවයේ හැඩය ඔය විදිහට හදනවා. ඊට පස්සේ ඔය විදිහට කෝණය මාර්ක් කරලා මේ කෝණය අගෙම ඊට පස්සේ අපි සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණය ආරම්භක වක්‍රතාවය අවසාන වක්‍රතාවය වක්‍රතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා ගන්න. හරි සාන්ද්‍රණය සුක්‍රෝස් සාන්ද්‍රණය ආරම්භක වක්‍රතාව අවසාන වක්‍රතාව වක්‍රතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට වක්‍රතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය අපි හොයන්නේ අවසාන වක්‍රතාව
අඩු කිරීම ආරම්භක වක්‍රතාව වැඩිම ආරම්භක වක්‍රතාව වැඩි කිරීම C. ඕකෙන් තමයි හරිද? එතකොට අපි ගත්තොත් ආරම්භක වක්‍රතාවය මේක 120යි දැන් මේක 90යි. එතකොට මොකද කරන්නේ? අවසාන වක්‍රතාවය 90යි ආරම්භක වක්‍රතාවය 120යි ආය ආරම්භක වක්‍රතාවය 120 වැඩි කිරීම. එතකොට මේකට ඍණාගයන් මෙන්ම ධනාගයන් එන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ අපි ආයම අර වගේම ප්‍රස්ථාරයක් අඳිනවා. කොහොමද? සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණය තමයි අපි වෙනස් කරන්නේ. එතකොට වෙනස් වෙන්නේ මොකද්ද? වක්‍රතාවය. එතකොට අපිට පුළුවන් ප්‍රස්ථාරයක් අඳින්න. ওই ප්‍රස්ථාරය අඳන්